Hi guys, සාදරෙන් ආදරෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට මේ මගේ දෙවෙනි වීඩියෝ එක. අද හදන්න යන්නේ මා යක්කයි කහපතක් සමග මස් ඔද්දක්. ඉස්සෙල්ලාම ඉතින් උඹලා හදන්න කලින් මස් එක හොදගෙන එහෙම හිටහල්ලා ගැම්මට. ඊට පස්සේ මස් එකේ ලුණු දාලා කහ එහෙම දාලා ඔය දැන් දානවා මං මොනවාද 3-5 එහෙම දාලා මස් කරේ එහෙම දාලා ගනිලා ඊට පස්සේ ෂේප් එකේ ඉතින් ගම්මිරිස් ඔය දාන්න නම් තියෙන සේරම දාලා මස් එකේ ෂේප් එකේ පොඩ්ඩක් තියලා අනා ගනිලා හොඳට උඹලගේ අතේ ගුණෙන්න අනා ගනිලා. ඔන්න ඔය පේන ආකාරයට අනා ගනිලා හොඳ. පේනවනේ නේද උඹලට මං අනනැලි නන්නේ මේ විදිහට හරියට අනන්න ඕනේ අංශක 120කට විතර අනන්න ඕනේ අම්මට සිනි වෙන්න. ඊට පස්සේ මචං මස් එක අනලා තියලා සුදු ලුණුයි එනසාලුයි කරාබු නැටි සේරම ඊට පස්සේ තලා ගනිලා පේනවනේ නේද අර අපේ කළු පූස මචං. ඕකට එකයි දින ඕකට හින්ද කියන්නේ කැචෝකත් ඇවිල්ලා ඉතින් මාත් එක්ක වෙනවා සපෝට් එකක් දෙනවා මට හිමිට. ඔය පේන ආකාරයට ඉතින් උඹලා තලා ගන්නවා නම් තලන්නේ මිරිස් ගලේ උඹලා පුළුවන් එක තලා ගනිලා ගැම්මට හරිද? ඒ ටික තලාගෙන ඉතින් ලූණු සුදු ලූණු කරපිංචා රම්පේ අර තලාගත්ත ටික එහෙම පිළිවෙලකට පිගානට තියලා. එතකොට තමයි මස් එක රස එන්නේ. පිළිවෙලටම තියන්න ඕනේ. හරිද? නැත්තම් ඊට පස්සේ ගෙදර තියෙන චාත්තියක් ගනිලා ඒකට දාලා තෙල් ඔය ඉතින් අපේ අක්කා මචං තෙල් දාන්නේ මම කපලා කොල්ල මස් එක හොදලා එහෙම දුන්නා. අපේ අක්කා තමයි ඊට ටික හදන්නේ ගැම්මට. ඊට පස්සේ තෙල් එක පැහැගෙන ඉතින් උඹලා දාපල්ලා මිරිස් කුඩු දාපල්ලා මොනවාද 3-5 දාපල්ලා. ඊට පස්සේ කපල් ලූණු රම්පේ කරපිංචා ටික ඒ ටිකක් දාලා හොඳට ඇඳි ගාලා පොඩ්ඩක් කියලා තියහල්ලා ගැම්මට ඒ ටික මෙව්ව වෙනකම්. දැන් මචං ඉතින් සේරම ලූණුයි 3-5 දාලා මිරිසුයි දාලා ඔන්න ඔය පාට වෙනකන් ගැම්මට ඕක හැඳි ගා ගනිලා 360කට විතර අංශක 360කට විතර හැඳි ගා ගන්න උඹලා. හරිද? හිමීට ඇඟට හලා ගන්න නැතුව ෂේප් එකේ හැඳි ගාපන්. ඔන්න වගේ පාටම ඊට පස්සේ අර උඹලා අන්නලා තියාගෙන මස් එක දා ගනිලා. ඊට පස්සේ හැන්දෙන් ෂේප් එකේ හිමීට කවලම් කර ගනිලා. ෂේප් එක ඔය පේන ආකාරයට පේනව නේද? අපේ කවලම් කරන කවලම් කෙරිලා. ඒ විදිහට උඹලා ඉතින් කවලම් කර ගනිලා. ඊට පස්සේ ඉතින් ඔය විදිහට ගෑම්මට කවලම් කරගෙන තියලා පොඩ්ඩක් වහලා තියාලා විනාඩි 2 3 4 5ක් විතර වහලා තියාගනිලා. ඊට පස්සේ ඉතින් ගෙදර තියෙන ජොග්ගුවකට වතුර ගනිලා. හරිද? උඹලට හොද්ද ඕන ගානට ඉතින් වතුර ෂේප් එකේ දාගෙන ලන්න එහෙම වටේටම දාගන්න ඕනේ ගැම්ම නැත්නම් රස එන්නේ නැහැ. හරිද? පේනවද දැන් මස් එකේ පාට? ඊට සායි ෂේප් එකේ හිමීට හැඳි ගාපල්ලා ඕක. ඉතින් නැත්නම් හරියට එන්නේ නැහැ නේ මචං නේ. ඉතින් ෂේප් එකේ හැඳි ගාලා ඕම් බලහන් පාට මස් එක අර බලපන්. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් වහලා ඉතින් තියාලා ෂේප් එකේ මස් එක හැදෙනකම්. ඊට පස්සේ ඉතින් ආයෙ මස් එක පොඩ්ඩක් ඇරලා ඉතින් හැඳි ගාපන් උඹලට තේරෙනවනේ ෂේප් එකේ ඉතින් හැඳි ගාලා එහෙම ඉඳහල්ලා. ඊට පස්සේ ටික් ඉතින් මස් එක හරි මචං. පේනවනේ මස් එකේ පාට උඹ බලහන් මචං මස් එකේ පාට අර බලහන් රස පාට තියෙනවා ගැම්මට. ඊට පස්සේ ඉතින් මචං අපි දැන් කහබත්ත යන්නේ හදන්නේ මචං. ඒකෙල් ඉතින් ලීක්ස් එහෙම කපාගෙන ඔබ ලීස් දානවා කැරට් එහෙම දානවනේ ඉතින්. ඔය බලන්න අපේ අක්කා කපන විදිය ගැම්මට සියුම් වර කපනවා පේනව නේද බලන්න. නේද ලස්සනට කපා ගන්නලා ඉතින් ඒක තමයි ලස්සන තියෙන බත් එකේ. ලීස් එහෙම ගානට කපා ගන්නලා ඔය පේන විදියට. ඊට පස්සේ මචං ඉතින් කැරට් අලයක් කරන ගාවල් ඔය මචං කැරට් ගානේ මම ගැම්මට ගානව නේද බලපන් මම ගාන ගැම්ම. අනේදර බලත් ඉතින් කැරට් ගා ගනින්න. ඊට පස්සේ ඔය ලීසුයි කැරට් ඔන්නෝම ඉතින් වෙනම භාජනයකට දාගන්නලා පිළිවෙලකට පේනවනේ පිළිවෙල. අන්න එහෙම ඉතින් පිළිවෙලකට දෙපැත්තට කරලා දාගන්න. එතකොට උඹලට ලේසියිනේ. ඊට පස්සේ මචං හාල් ටිකක් ගනින්න හරි. ඔන්නෝම ඉතින් ෂේප් එකේ හාල් අරගෙන ඔය අපේ අක්කා හාල් හොදන්නේ හරි. හාල් ටික හොදහන් ඉතින් ගැම්මට හරිද?
අන්න එහෙම ලතා වල් පොළ වගේ ලතාවට හිමීට ෂේප් එක හොදන්න ඕනේ. උඹලා හරි හාල් ටික අන්න එහෙම හොදහල්ලා. ඊට පස්සේ මචං ඉතින් බත් එක්ක අහන්න කහ දාන්න දැයි කහ පොඩ්ඩක් ඉතින් උඹලා දාගෙන එලා ගන්න. උඹලට සෙට් වෙන ප්‍රමාණයට කහ එහෙම දාගෙන කුරුදු පොදු කෑල්ලක් දාගෙන ෂේප් එකේ රම්පේ එහෙම දාලා ලස්සනට ඉතින් මේ රයිස් කුකරේ ගහපල්ල උඹලා ෂේප් එකේ ලුණුත් පොඩ්ඩක් දාගෙන එලා. ඒතකොට තමයි පොඩ්ඩක් රසය එන්නේ. ඊට පස්සේ ඔය පේන ආකාර රයිස් කුකර් එක ගහගෙන නැත්තම් මචං බත් එක ඒකේ තිබ්බා නිකන් ඉදෙන්නේ නැහැ නේ. උඹට තේරෙනවන්නේ හැමදේම කියන්න ඕනේ ඔය විදිහට ගහගනින්න ෂේප් එකේ. ඊට පස්සේ මචං අපි කහ බත් එක දාන අර කෑපපු කැරලිස් එහෙම නිකන් කන්නේ නෙවෙයි මචං. කපාගත්ත අපි කහ බත් එකට දාන්නේ. ඒ හින්දා නිකන් ඒ ටික තේල් දා ගන්න ඕනේ මචං. ඒ හින්දා ඔය විදිහට තාච්චියක් අරගෙන ෂේප් එකේ ඊට පස්සේ තෙල් ටික දාලා ඉස්සෙල්ලා ඊට පස්සේ කැරට් දාන්නේ. ඊට පස්සේ කැරට් දාලා හොඳට පොඩ්ඩක් මෙව වෙනකන් ඉඳලා හොඳට කවලම් කරගනින්න. හැන්දෙන් හොඳට කවලම් කරගනින්න. හරිද? ඊට ටිකක් දහල්. ඔන්න පේන ආකාරයම හැඳි ගා ගන්න ඕනේ. පේනවනේ හැඳි ගන්න ලස්සන මේ විදිහට උඹලා හැඳි ගා ගන්න ඕනේ. හොඳයි අංශක 120 විතර හිමිට හැඳි ගාපල්ල. එහෙම කේස් යන්නේ නැහැ. ඊට පස්සේ කැරට් එකේ ටිකකින් දාපල්ල. ඉතින් ලීස් කපාගත්ත ලීස් ටික එහෙම දාලා ආයෙත් ඒකත් කවලම් කරගනින්න. හිමිට ෂේප් එකේ හිමිට කවලම් කරගෙන උඹලා කවලම් කරගන්න තේරෙනවනේ. ඒ විදිහට කවලම් කරගන්න ෂේප් එකේ. පේනවන්නේ උඹට කවලම් කරන විදිහ අන්න ඒ විදිහට කවලම් කරගන්නවා. හරි. එතකොට තමයි රසය එන්නේ. බං නැත්නම් රසය එන්නේ අම්මට සිරි වෙනවා. අන්න ඒ විදිහට කවලම් කරගන්න. හිමිට ලුණු පොඩ්ඩකුත් දානවා. ඒකට දැක්ක නේද උඹලා? ඒ විදිහට ලුණු පොඩ්ඩකුත් දාගනින්න. ඊට පස්සේ ඉතින් ෂේප් එකේ ඕක ඔය මොන සුප් කැටයක් දාන්න. උඹලා සුප් කැටයක් ගෙනල්ලා හරි. සුප් කැටේ දාගෙන ෂේප් ඊට පස්සේ ආයෙත් කවලම් කරනවා. කවලම් කරලා ඉතින් ඔය බාගනින්න පැත්තකට. හරිද? නැත්නම් කර වෙනවනේ මචං. බාලා තියාගන්න ෂේප්. ඊට පස්සේ ඉතින් බාලා ෂේප් එකේ බත් එක හැරුණාම බත් එක අරගෙන බත් එකට පොඩ්ඩක් භාජනයකට දාලා කවලම් කරගන්න. කවලම් කරගන්න පුළුවන් භාජනයක් ගන්න හැලෙන්නේ නැති. ඉතින් ෂේප් එකේ කවලම් කරගන්න. ඔය කවලම් කරන විදිහ දාලා ඒ විදිහට හිමීට කවලම් කරගන්න. හරිද උඹලා? ඉතින් මචං ඔහොම තමයි මස් එකයි රයිස් මේ කහබත් එක හැදුවේ. උඹලා ඉතින් දැන් වීඩියෝ එක බැලුවනේ මචං. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාපල්ලා. ඉතින් හරිද? ෂේප් එක උඹලත් ඔය විදිහට හදලා බලපල්ලා. හරි රසට එන මේ රසටවත් මට කමෙන්ට් එකක් දාපල්ලා. ගෙදර ඉන්න කාවරි අල්ලන් ඔය විදිහට හදපල්ලා. හරිද? එච්චරයි කියන්නේ. ඉතින් හරි. බලපන් ඒ පාට ගැම්මට තියෙනව නේද? ඔන්න දින ඉතින් මචං මගේ බත් පිගාන. එහෙනම් කොල්ලෝ අදට අපි යනවා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා එහෙම තියන්න මේ වගේ වීඩියෝ දිගටම බලන්න.